සරින් ළමයින්ගේ එක එක හැසිරීම් රටා තියෙනවා. දෙමව්පියෝ ගෙවල් වල ඒවා වෙනස් කරන්න එක එක විදිහට මහන්සි වෙනවා. සමහර වෙලාවට ඒ ළඟපාත ඉන්න අයගේ දේවලුත් කොපි කරගෙන කතා බහ කරගෙනත් උත්සාහ කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒක එතනින් එහාට ඉගෙන ගන්න දැනගන්න කියන එකේ නැතුව සමහර වෙලාවට මොකක් හරි ගැටලුව ආපුවාම උපදේශනයට එක්කගෙන යනවා. සමහර වෙලාවට ඒකෙන්ම ළමයිව ඒ හැසිරීමේ යන අවස්ථා වෙන්න පුළුවන්. ඒතර එහෙම දේවල් වලට යන්න ඉස්සෙල්ලා ඒ හැසිරීම් වෙනස් කරගන්න ගෙවල් වල පවුලේ අයට කරන්න පුළුවන් දේවල් මොන වගේ දේවල්ද? 10,000ක ඒව තියෙයිනේ. හරිද? ඒතර සමහර විට මේවයි පොදු දේවල් තියෙයි. ඒ ප්‍රශ්නේ, ඒ ගැටලුව, ඒ අවශ්‍යතාවය තියෙන අය එක්කහුව වෙලා අපිට එකතු වුණොත්. හවුලේ එකිනෙකාට උගන්වන එකිනෙකාගෙන් ඉගෙන ගන්න ගනුදෙනු මනුස්සයෝ අතරේ පටන් ගන්නේ. ඒක කෘත්‍රිමව පටන් ගන්න පුළුවන් කවුරු හරි මැදිහත් වෙලා. එක්කෝ මනුස්සයන්ටම එකතු වෙලා ඒක ගෙනියන වැඩපිළිවෙලකට හරව ගන්න පුළුවන්. දරුවන්ගේ දැන් මේ පන්තියේ තියෙනවා ඉස්කෝලේ. හරිද? මේ පන්තියේ ඉන්නවා ළමයි 30ක්. දැන් මේ ළමයි 30කගේ සමහර අයට අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා, අම්මයි තාත්තයි දෙන්නම නැහැ, වෙන අය බලාගන්නේ ආදී ඉඳී. නමුත් කියමු ඒ ඈත් එක්ක ගනුදෙනු වල ඉන්න වැඩිහිටියෝ ටික මේ පන්තියේ දරුවන්ගේ වැඩිහිටියෝ ටික භාරකාරයෝ හෝ දෙමව්පියෝ එකතු වුණොත් එතකොට අර එක එක ගෙදර ඉඳන් එයාගේ ළමයාත් එක්ක ඔට්ටු වෙන නැටිල්ල අඩු වෙලා මේ හවුල මෙහෙවන හැටි ඒ හවුලට උගන්වන්න පුළුවන් අපිට. මේ ළමයාගේ හැසිරීම හදන්න බෑ. එයා ළඟ ඉන්න අනිත් එකාගේ හැටිය අනුව. එක්කෝ අනිත් එකා වෙන්නේ මේ අය අතරේ සමහර වෙලාවට අඩුවෙන්ම තේරෙන දරුවා. අඩුවෙන්ම තේරෙන දරුවාගේ ආධිපත්‍යය මේ පාසල පුරා පවතිනවා. එයාගේ ආධිපත්‍ය ඊට වඩා තේරෙන අයත් ඒකට යටත්. මොකද විවේක වෙලාවේ එයා තමයි රජා. ඒ බලය එනවා ඊට පස්සේ මෙතන මොනවා ගෙනිච්චත් ගුරුවරු. හෝ දෙමව්පියෝ. එතකොට ඒ දරුවා ඒ දරුවෝ දෙතුන් දෙනා එක්කෝ ඒ පාසලේ ඉන්න ළමයි කණ්ඩායමේ චණ්ඩියෝ දෙතුන් දෙනා. එක ගන්න ගනුදෙනුව ඒ චණ්ඩියෝ දෙතුන් දෙනාවත් තව සුවතැනකට ගේන වාතාවරණය. මේ පාසලේ පන්ති කාමරේ අය ටික එකතු වුණොත් පුළුවන්. දැන් පන්ති කාමරේ ඉන්න දරුවන්ගේ අම්මලා තාත්තලාගේ හවුල එහෙම හැදෙන්නේ නැහනේ. හරි? එන්න කියලා ගුරු දෙගුරු එකට එන්න කියනවා. බලාත්කාරයෙන් ගෙන්නගෙන බොහෝ අය එන්නේ නිකන් සමහර විට ඉස්කෝලෙන් එන දරුවා ගැන එන නොයෙකුත් පැමිණිලි අහගෙන යන්න. මෙයා තව උත්සාහවන්ත වෙන්න ඕන. එක්ක මෙයා මදි සහ වෙන නිකන් ඒකට කම්මැලි වෙන වැඩක්. කොහරෙදාට ආවා කියලා අස්සම් කරලා යන්න. ඔව් නැත්තම් මෙයා ආවේ නැහැ කියලා දරුවට අවුලක් වෙයි කියලා. හරි? එකකින් එහා එක ගුරු දෙගුරු එක යන විදිහ ඇත්තෙම හවුලක් වුණොත් ඒක ඉගෙන ගත්තොත් ඒක දියත් කරන ක්‍රම අපිට වපුර ගන්න පුළුවන් වුණොත් එතකොට තනි දරුවා අරන් අනිත් අපිට පාලනය කරගන්න බැරි වාතාවරණයට මේගොල්ලෝ යට වෙලා කරන හැසිරීම හවුල් වුණාම පුළුවන් වෙනවා තේරෙන්න ඉඩ තියෙනවා. එවන් හවුල් හදාගන්න එක. හරි? දරු දෙමාපිය ගුරු සංසදය.
හදාගත්තොත් එක්ක ගමේ ඉන්න අම්මල තාත්තලා ටික. ඒතකොට එක එක වයස් වල ළමයි. දැන් කාලේ ගම් කියලා එකක් නැහැනේ සමහර තැන්වල. අපි එක්කෙනා ඉන්නවා අපේ ගෙදර තාප්පේ අරක මේක ඇතුලේ. නමුත් පොදු එකකට තියෙන්නේ මේ ළමයි ටික ඔක්කොම එක්කහුව වෙන පාසල. එක්කෝ සෙල්ලම් කරන්න යන තැන. දෙමව්පියෝ දන්නේ නැහැ එකිනෙකා. තවත් තැන් තියෙනවා එතන දෙමව්පියොත් එකිනෙකා අඳුරනවා මොකද එක ගොඩැල්ල ඉන්නේ. එතකොට ඊට ලේසි මේ වැඩේ කරන්න. හරි? මුන් ඔක්කොම දේවල් ඉගෙන ගන්නේ කාගේද? අපේ වටපිටාවේ ඉන්න මේ අයගේ අයියා කවුද? ඌ හරහා මොකද්ද කරන්නේ ළමයින්ව බාගන්න. දැන් ඒතර මගේ ළමයා මං කොහොම හරි රැක ගන්න ඕන මේ එකෙන් කියලා ළමයාගේ පෞරුෂයත් දියුණු වෙන්නේ නැතිව ඌව රැක ගන්න ඕන මොකද දියුණු වෙන එකට ගියොත් එයාම නැති කරෙයිද දන්නේ. ඒ වගේ අසරණ වෙන එකකනේ ඉන්නේ දෙමව්පියෝ. පුදුම නැටුමක් මේක. හරි? අසරණ වෙන එක. ඒ අසරණ භාවය ටිකක් හෝ අඩු කරගන්න හවුල් වැඩපිළිවෙලක් තියෙයි. හරිද? ඒක දෙමව්පියෝ 7-8 දෙනෙක් එකතු වුණත් පුළුවන් වෙයි. ඒක ඊට පස්සේ තව අයටත් ආදර්ශයක් වෙයි. මේක ඊට වඩා ලොකු කණ්ඩායමක් වෙයි. ආදි වශයෙන් දැන් තියෙන අසරණ බවද දෙමව්පියන්ගේ සමහර එක්කෝ එකම විසඳුම දරුවව අපි කොටු කරගෙන තියාගෙන ඊට පස්සේ ආයෙ මෙතනින් ගිය ගමන් වෙන අයට මුහුණ දෙන්න තේරෙන්නේ නැති කොන්ද හැදිච්ච නැති දරුවෝ වී වලක්වගෙන ඒත් අර අනතුරු වලින් බේර ගන්න වැඩපිළිවෙල හදාගන්න ක්‍රම අපි එකතු වෙලා දියත් කරන්න ඕන. හවුලේ. හවුල් වශයෙන් කෙරෙන වැඩපිළිවෙල දියත් කරන්න. කරලා බලන්න. right. හරි. බොහොම ස්තුතියි. හොඳයි.